සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වන දැනට විදෙස්ගතව සැඟව සිටින මිදිගම චූටි නැමැත්තා ඕමාන්හිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මිදිගම චූටි නැමැත්තා හරක්කටාගේ සහ මිදිගම රුවන්ගේ සමීපතමයෙකු වන බවටයි වාර්තා වන්නේ. මිදිගම චූටි සහ මිදිගම රුවන් යන දෙපාර්ශවය හරක්කටා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. වැලිගම කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පසුගිය ජනවාරි මාසයේ සිදු වූ වෙඩි තැබීමද මිදිගම චූටි නැමැත්තාගේ පාර්ශවයෙන් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වුණා. මිදිගම චූටි නැමැත්තා මෙහෙවීමෙන් මීට පෙරද වැලිගම සහ මිදිගම ආශ්‍රිත ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක්ද සිදු කර තිබුණා. එහි ආසන්නතම සිදුවීමක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වුණේ මිදිගම ගොවියාපාන පාලමසලදී මාළු වෙළෙන්දකු වෙඩි තබා ඝාතනය කිරීමයි.